මේ ඇති වුණ දෙවනි සිද්ධිය තම කෙටි කාලයක් ඇතුළත විශේෂ බන්ධනාගාර ඇමතිවරයාට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනල්ලා ඒක ජයග්‍රහණය කරා කියලා සමරන අවස්ථාවේ තමයි මේ සිද්ධිය වුණේ. මේ සිද්ධිය හුදකලා සිදුවීමක් විදිහට දකි මීගම හුදකලා විදිහට දකි. හැබැයි මේ බන්ධනාගාර පද්ධතිය ඇතුලේ දැවැන්ත සමාජ ප්‍රශ්නයක් තියෙනවා. බන්ධනාගාර නිලධාරීන්ගේ බන්ධනාගාර ඇතුලේ ඉන්න රැඳවියන්ගේ ජීවිත දැඩි අවදානමකට පත් වෙලා අතර අපි ආණ්ඩුවෙන් ඉන්න දැන්වත් මේ පිළිබඳව අවධානය යොමු කරලා කටයුතු කරේ නැත්නම් මේ විශාල දැවැන්ත සමාජ විවසනයකට යනවා. වැලිකඩ බන්ධනාකාරී ගැටුමත් සමග පලාගිය රැඳවියන් සංඛ්‍යාව කොපමණදැයි මෙතෙක් තහවුරු වී නොමැති බව බන්ධනාකාර කොමසාරිස් ජෙනරාල් පී.ඩබ්ලිව් කොඩිපිලි මහතා පවසනවා. ඔහු පැවසුවේ පලාගිය 7 දෙනෙකු අත්අඩංගුවට ඇති අතර සෙසු පිරිස අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බවයි. වැලිකඩ බන්ධනාකාරය තුළ ඊයේ පස්වරුවේ ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 27ක්. පොලිස් විශේෂකාර බලකායේ අනදෙන නිලධාරී නියුත් පොලිස්පති ආර්.එම්.සී. රණවන මහතාද ඇතුළුව තුවාල ලැබූ 35 දෙනෙකු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. පසුගිය 29 වනදා මහන බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැඳවුවන් 11 දෙනෙකු මිය ගියා. ඉන් දෙදෙනෙකුගේ සිරුරු ඊයේ දිනේ ඥාතීන් විසින් හඳුනා ගනු ලැබූ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අද දිනේ තවත් සිව් දෙනෙකුගේ සිරුරු හඳුනාගත් බවයි.